එය අහම්බයක්ද? එහෙම නැත්නම් මේ ඇත්තටම බැඳීම් සදාතනිකයි කියන කතාව ප්‍රත්‍යක්ෂ වූ මොහොතක්ද? මේ සිද්ධි දෙක එකට ඇදීමම පුදුමයක්. විජය මාලිනී මෙරට සිංහල සිනමාවේ යුගයන් නියෝජනය කළ පෙම්වතුන් යුවලක් වුණා. ඒ දෙදෙනා වටා බැඳුණු කතා බොහෝමයි. අද සිංහල සිනමාවට ආදරය කරන බොහෝ දෙනෙක්ට සෝචනීය දිනයක්. ඒ ඇත්තෙන්ම ඇයගේ නික්ම යාම නිසා කිව්වොත් හරි. මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නම් වූ ලාංකීය සිනමා අම්පරයේ රැජින අද දිවි මඩලින් සමුගත්තා. ඒ සෝචනීය පුවතත් එක්කම ඊයේ අපට අහන්න ලැබුණු වෙනස්ම ආරංචියක් තමයි විජය කුමාරතුංග නම් මහා රංගවේදියාගේ පිළිරුවට සිදු වූ හානිය. මේ සිද්ධි දෙක අතර මොන වගේ සම්බන්ධයක් තියෙනවාද කියන එක නම් පැහැදිලි කරන්න අපහසුයි කියලා බොහෝ දෙනෙක් කියාවි. ඒත් ඒක ඇත්තටම පුදුමය දනවන කාරණයක් වුණා. මේ ඒ ගැන මුහුණු පොතේ පළවුණු සටහනක්. දැන් ගොඩක් අය කතා වෙන වදන් පෙළක් තමයි සොබාදහම මොකක්දෝ පණිවිඩයක් කියනවා කියන දේ. ඊයේ විජය කුමාරතුංග ජීවත් වූ පොල් හේන්ගොඩ නිවස ආසන්නයේ පිහිටා තිබූ විජයගේ පිළිරුව හදිසි අනතුරකින් විනාශ වෙලා තියෙනවා. විජය මාලිනී යුගයක් අපේ සිංහල සිනමාවේ තිබුණා. ඒ වගේම ඔවුන් තිරය ඉදිරියේ වගේම තිරය පිටුපසත් ආදරණීය යුවලක් වුණා. ඉතින් ඇය අද අලුයම ජීවිතෙන් සමුගන්නකොට ඊයේ විජයගේ පිළිරුව විනාශ වෙලා යනවා. සමහර විට කෙනෙක්ට මිත්‍යාවක් කියන්න පුළුවන්. ඒත් ජීවිතේ අපට හමුවන ඇතැම් බැඳීම් සදාතනිකයි. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.